රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථාන බැලුවොත් අක්කර 8500 අක්කර 12000 දක්වා මේ නින්දගම් මේ පනතෙන් ආවරණය වෙලා තියෙනවා. දැඩි ඉඩම් හිගයකට මුහුණ දීලා තියෙන දිත්වාවලට අපිට ඉඩම් හොයාගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. නමුත් අක්කර 10-12000 මේ වගේ දේවාලවලට වෙන් වෙලා තිබෙනවා. සුනිල් සෙනවි අමාත්‍යවරයා සූදානමින් ඉන්නවා පන්සල් වලට තියෙන දේවාලවලට තියෙන ඉඩම් ගැන කියන්න. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ආපු අමාත්‍යවරයෙක්. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් උදාහරණයට අරගෙන කියනවා පන්සල් වලට අපේ පැත්තෙත් රත්නපුරෙත් මෙහෙම තියෙනවා කියලා. ඔහුට අමතක වෙලා තියෙනවා මේ දිට්ටුවා සුලිකුණාටුවත් එක්ක ආපදාවට ලක් වෙච්ච වෙලාවේ මේ කියන ඉඩකඩම්ම කිසිදු බලපෑමක් නැතුව ගෞරවනීය මහා සංඝරත්නය අපේ අසරණ ජනතාවට ඉන්න ඔවුන්ට පදිංචි වෙන්න නිවාස සකසන්න ආණ්ඩුවට ඉඩම් දීලා තියෙනවා අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක්. ඒ විතරක් නෙමෙයි අපි ඉන්න මේ විහාරස්ථානයේ සුනේත්‍රා දේවී රජමහා විහාරස්ථානයේ සතු ඉඩමක් තමයි වර්තමානයේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවා තියෙන්නේ. ඉතින් අතීතයේ ඉඳන් මේ ඉඩකඩම් තියාගෙන භික්ෂුන් වහන්සේලා අනවශ්‍ය දේවල් කරේ නැහැ. මේ රටේ භික්ෂුන් වහන්සේලා 40000කට වඩා ප්‍රමාණයක් වැඩ ඉන්නවා. ඒතර පිරිවෙන් ආයතන පවත්වාගෙන යාම, විහාරස්ථානවල ඒ සංස්කෘතික කටයුතු පවත්වාගෙන යාම, පෙරහැර සංස්කෘතික පවත්වාගෙන යාම මේ වගේ කාරණා සම්බන්ධයෙන් රජයට බරක් නොවි කටයුතු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ විහාරස්ථාන සතු දේපල නිසා. ඒතර මේවෙන් ලැබෙන යම්කිසි ආදායම යම්කිසි බද්දකින් තමයි බොහෝ විහාරස්ථාන අද වෙන විට නඩත්තු කරගෙන යන්නේ. මේ ඉඩකඩම් වල සම්පූර්ණ අයිතිය පන්සලේ හාමුදුරුවන්ට නෑ. උන්වහන්සේ භාරකාරීත්වයක් පමණයි දරන්නේ විහාර දේවාලගම් පනත අනුව. ඒ අනුව තමයි යම්කිසි බද්දක් හෝ ආදායමක් විහාරස්ථානයට ලැබෙන්නේ. එතකොට මේ අපිට සැකයක් තියෙනවා මේ සුනිල් සෙනවි අමාත්‍යවරයාගේ ප්‍රකාශය හරහා. මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ මේ පනතට අත තියන්නද කියන එක පිළිබඳව. විහාර දේවාලගම් ආඥා පනත මේකට කවුරුත් කිසිම ආණ්ඩුවක් අත තියුවේ නැහැ. එතකොට දැන් මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ විහාරස්ථාන සතුව තියෙන මේ දේපලත් අහිමි කරන්නද? උතුරු නැගෙනහිර අපිට විහාරස්ථාන වලට දේපල නෙමෙයි අඩුම තරමේ විහාරයේ තියෙන තැන කෝවිලක් කරන්න උත්සාහ කරන අවස්ථා අපි දකින්නේ. එතකොට සප්මල්ගස්කඩ ගත්තාම පස්සේ කුරුන්දි රජමහා විහාරස්ථානය ගත්තාම පස්සේ වඩුන්නාගල ගත්තාම පස්සේ මේ තැන්වල ඇති වෙච්ච ප්‍රශ්න මේ තැන්වල ඉඩම නෙමෙයි ඒ තියෙන ස්මාරකය අපිට රැක ගන්න බැරි වෙලා තියෙනවා මේ විජාතිකයන්ගෙන් අන්තවාදීන්. ඒ නිසා මේ වෙලාවේ කියන්නේ කරුණා කරලා මේ විහාර දේවාලගම් පනතට නම් අත තියන්න ලෑස්ති වෙන්න එපා. අත තියලා මේ කළු පැල්ලම එකතු කරගන්න එපා කියලා මේ වෙලාවේ මතක් කරනවා.